කිලෝමීටර් තෙල් දෙකක් තියෙදි දුන්නේ අපි එයාට දෙනකොටත් ඒ ප්‍රමාණයෙම තියෙනවා මේ තෙල් කටු තියෙනවා. ගමන යනකොට තෙල් ඉවරලා දින අපි තෙල් ගහන්න ආවද මේ බයිසිකලේට තෙල් ගහන්න රුපියල් 20000. 20000 තමයි තෙල් ගහන්නේ බයිසිකලේට. පොලිම දිනනවා කවුරුත් ෆෝන් ගහන්නේ නැහැ නේද අතුරට? පොලිම නැහැ. ඒක තමයි යන්නේ බලමු මේ රුපියල් 20000ට තියෙන දහම් ගන්න ටික. මේ රුපියල් පොලිමක් තියෙනවා. එයාට හැමෝම ඉවසීමෙන් කවුරුත් ඉස්සර කරන්නේ නැතුව සංයමයෙන් බලන්න මේ ඉවසීම අපේ ලංකාවේ අපි පුරුදු වුණොත් කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද? රට හදන්න රජයකටම බැරි වෙයි මේ වගේ විනීත රියදුරන් හදුනොත් අපේ රටේ මිනිස්සුන්ගේ හිත හදුනොත් රට හදන්න පුළුවන්. How much 1 liter? 10,000. Oh, 10,000. 10,000. 20. Berang. Abi anak ini. Thank you. Okay. Hari ini. Oh, ऐसे टूरिस्ट in India. Sri Lanka. Baik. අපේ බයිසිකලයට තෙල් ලීටර් දෙකක් ගත්තා. ලීටරයක් මේ සාමාන්‍ය ඉන්දියාවේ ලීටරයක් රුපියල් 200යි. පෙට්‍රල් ලීටර් 200 ලීටර් දෙකයි. මේ සල්ලි වලට රුපියල් 10,000. එනම ලීටර් දෙකක් ගෑවේ ලීටර් දෙකට රුපියල් 20000. අනාගතේ කවදාද ලංකාවේ ඒ විදිහට තෙල් ගහන්නේ 20000ට ලීටර් දෙකක් අපිට. ඒක තමයි තත්ත්වය. අපි හිතනවා අපේ රටේ මේ රුපියල් වලට අනුව අපි ගොඩක් වියදම් කරනවා කියලා. නමුත් ඉන්දුනීසියා වගේ රටක රුපියල් 20000ක් වියදම් කරනවා ලීටර් දෙකක් ගන්න. ලීටරයක් ගන්න 10,000ක් වියදම් කරනවා. උත්තමයේ වැඩි වෙන එකේ ප්‍රතිඵලය තමයි මේ වගේ විශාල මුදලක් වැය කරන්නේ මේ වගේ විශාල මුදලක් වැය කරන මේ විද්‍යානුකූලව පාර ගමන් කරනවා අපිට පුළුවන් පාර බලන්න. තාම මිනිහා ඇත්තම තමයි පාර ගමන් කරන්නේ කවුරුත් ඕන් ගහනවා අපිට උඩම නෑ නේද අතුරන්න එහෙම. උඩට හිටලා තමයි ඕන් එකක් පදින්නේ පාරේ. ඉතින් මේ අපේ රටේ නම් ඉතින් එහෙම වුණොත් එහෙම කොහොමද ඕන් 10ක් විතර වදිනවා එකට වෙන්නේ. මේ මට්ටමට අපේ රටේ මිනිස්සුන්ගේ මේ හදුනොත් රට ගොඩනගන්න පුළුවන් නැත්තම් නායක වෙනස් කරලා නෙමෙයි.